උපරිමාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලය විසින් එයාලගේ මේ දවස්වල තියෙන පුරප්පාඩු සඳහා බඳවා ගැනීම විවෘත කරලා තියෙනවා. රැකියා පුරප්පාඩු වශයෙන් ප්‍රසම්පාදන නිලධාරී දෙවන ශ්‍රේණිය සඳහා බඳවා ගැනීම තමයි ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් අයදුම් කිරීමේදී සුදුසුකම් ලෙස බාහිර අයදුම්කරුවන් වශයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශේෂ ශ්‍රේෂ්ඨයට අදාළ උපාධියක් ලබා තිබීම හෝ මිලදී ගැනීම හා සැපයීම් විශේෂ ශ්‍රේෂ්ඨයට අදාළ පිළිගත් වරලත් වෘත්තීය ආයතනයක අන්තර් මධ්‍යම පරීක්ෂණය සමත් වීම යන සුදුසුකම් දෙකෙන් එකක් සපුරාලීම අනිවාර්ය වේ. අභ්‍යන්තර අයදුම්කරුවන් ලෙස අයදුම් කිරීමේදී ඉහත මා සඳහන් කළ බාහිර අයදුම්කරුවන් සඳහා වන සුදුසුකම් සපුරා තියෙන්න ඕනේ. ඊට අමතරව කළමනාකරණ සහකාරක තාක්ෂණික නොවන MA1-2 සේවා ගණයෙහි දෙවන ශ්‍රේණියේ අදාළ ශේෂ්ත්‍රයේ තනතුරක අවම වශයෙන් වසර 5ක සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. අයදුම් කිරීමේදී වයස ලෙස වයස අවුරුදු 22කට නොඅඩු විය යුතු අතර වයස අවුරුදු 45ට නොවැඩි විය යුතුය. අභ්‍යන්තර අයදුම්කරුවන්ට උපරිම වයස් සීමාව ආධාර නොවේ. මෙම රැකියා පුරප්පාඩු සඳහා අයදුම් කිරීමේදී පොදු කොන්දේසි ලෙස සෑම ඉල්ලුම්කරුවෙකුම ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විය යුතු අතර තනතුරට පැවරෙන කාර්යයන් මැනවින් ඉටු කිරීම සඳහා අවශ්‍ය වන කායික හා මානසික යෝග්‍යතාවයෙන් යුක්ත විය යුතු අතර විශිෂ්ට චරිතයකින් යුක්ත වීමත් සලකා බලයි. මෙම තනතුර ස්ථිර තනතුරක් වන අතර විශ්‍රාම වැටුප් රහිතය. ස්ථාන මාරුවීම් නොමැත. සියලුම අයදුම්කරුවන් කළමනාකරණ මණ්ඩලය මගින් තීරණය කරනු ලබන පරිදි ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයකට පසු තෝරා ගැනීම සිදු කෙරේ. සේවක අර්ථසාධක අරමුදල සඳහා වැටුපෙන් 10% මුදලක් සේවා දායකයා විසින් ගෙවිය යුතු අතර සේවක අර්ථසාධක අරමුදල සඳහා 12%ක සහ සේවා නියුක්ත භාරකාර අරමුදල සඳහා 3%ක මුදලක් සේවා යෝජකයා විසින් දායක මුදල් ලෙස ගෙවනු ලැබේ. තෝරා ගන්නා අයදුම්කරුවන්ට වෛද්‍ය හදිසි අනතුරු රක්ෂණ පහසුකම් යනාදී ප්‍රතිලාභ හිමි වේ. ඉතින් මේ රැකියා පුරප්පාඩුව සඳහා අයදුම් කරන්න උනන්දුවක් දක්වනවා නම් ඔක්තෝබර් මාසයේ 22 වෙනිදාට කලින් මේ රැකියා පුරප්පාඩුවට අයදුම් කරන්න අමතක කරන්න එපා. අයදුම් කිරීමේදී වැඩිදුර විස්තර දැනගන්න නම් findit.lk වෙබ්සයිට් එකේ jobs category එකට දැම්ම විසිට් කරන්න. ඒ වගේම මේ වගේ තවත් job opportunities ගැන දැනගන්න findit.lk jobs අපේ YouTube channel එක දැම්ම subscribe කරලා තියාගන්න.